පිළිඳර මන්ත්‍රී විද්‍යාලය තුල පැවති අභිවාදනය. මේ විදිහට පුෂ්පයක් මගින් පුෂ්පෝපහාර දැක්වීමයි ඔබට මේ ආකාරයෙන් සජීවීව දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඔබට මේ පෙනෙන්නේ ප්‍රධාන ආරාධිත ලෙසින් මේ සමමිනි මම කිව්වා පුෂ්පෝපහාර දැක්වීමයි. ඉතින් එයා මේක දැක්වුවා. කට්ටිය නවසින් හදනවා. පොඩි භීෂණකාරී තත්ත්වයක් තියෙන්නේ. වැඩ ඇස්සේ ඉතින් සෙනරි මොකද්ද මේ වෙන්නේ? ඉතින් අද දවසේ අපි 2024 වර්ෂයේ ත්‍යාග ප්‍රදානෝත්සවය වෙනුවෙන් පෙර පුහුණුවක් තමයි තියන්නේ. ඉතින් මේ වෙලාවේ ගත්තොත් එහෙම අපේ මීඩියා එකේ හැමෝම නිවේදන කටයුතු සූදානම් කරනවා. මේ ලයිව් කරන නිවේදන කටයුතු හැම දෙයක්ම මේ වෙද්දී අපි සූදානම් කරනවා. ඉතින් අපිත් බලාපොරොත්තු වෙන හෙට දවසේ අපේ වැඩසටහන පුළුවන් උපරිමම කරගන්න පුළුවන් වෙයි කියලා. තනුෂ්ක මිසුයි කවිරුයි ඉන්න ඔකොල්ලෝ කරන කියන යන පිළිවෙත කරන්න ඕනේ. ඒක මේක බෑග්ග්‍රවුන්ඩ් එක මේක පෙන්නපු ගමන් ඔයගොල්ලෝ කඩාන පසුබිමක් වෙනවා. ඒක අනිවාර්යෙන් අවශ්‍යයි. ප්‍රයිස් කීනකට තව දවස් දෙකයි. අද ඉරිදා දහම් පාසල් ගිහිල්ලා තෙරුවන් නැමදලා අපි ආවා. වැඩ දැන් මෙතන අපි වීඩියෝ එඩිට් කරනවා. ඊට පස්සේ ෆොටෝ එඩිට් යනවා. තාම කොළොන්ට කන්න දුන්නේ. අපි දහම් පාසල් ගිහිල්ලා තෙරුවන් නැමදලා ආවේ. පන්සලෙන් කාලා දීලා දැන් කෑවේ නෑ. කොල්ලොන්ට ආනම කන්න දෙන්න එපා. ඒකින්ද පොඩි කෑමක් හදලා දෙනවා. කන්න පුළුවන්. The next day. අපේ හැම දෙයකටම සපෝට් එකට ඉන්න බින්තරු ඉගෙනුජයි අද ඊයේක ලයිනර් එක හයි කරන ගමන් මොකවද තත්ත්වය කීයේ වෙද්දි හයි කරලා දෙනවද? කොහොමද චෙක් කළා මොකද තාම පී එක චෙක් කරලා ඉවරලා බැලන්ස් ෂීට් කරලා නැහැ. ඒ ටික කරලා රෑ ෆුල් කවුන්ට් සිස්ටම් චෙක් එකක් යනවා. අවශ්‍ය නැහැ. ඒ ඔඩියෝ පැත්ත කොහොමද එක්ක බලන්න. අපි දැන් මේ කට්ටිය රැස්ත වෙලා ඉන්නේ හෙට තියෙන ප්‍රයිස් ගිවින් එකේ ස්ටේජ් එකේ වැඩ ටික අපේ මීඩියා එකෙන් තමයි ඔක්කොම සවුන්ඩ්ස් ලයිට් ඊළඟට වීඩියෝ හෝල් එක අපේ මීඩියලා දින්තරුලා ඊට පස්සේ සෙට් එක එකතු වෙලා මීඩියා එකේ කොල්ලෝ ටිකත් එක්ක වැඩේ සෙට් කරගෙන යන්නේ. මම හිතන්නේ දැන් අද හවස පටන් ගත්ත වැඩේ කොහොමත් තව රෑ වෙනකම් මේ වැඩේ තියෙනවා. මොකද ප්‍රයිස් ගිවින් එකේ මම හිතන්නේ වැඩි කොටසක් ස්ටේජ් එකේ
වැඩ කොටත් එක්ක තමයි දුවන්නේ. ඒකට ලොකු සපෝට් එකක් මීඩියා එකේ අපේ අලුතෙන් පත් වෙච්ච ටොප් බෝඩ් එකේ සෙට් එකත් ඒ වගේම ගිය අවුරුද්දේ හිටපු අපේ දරුවෝ ටිකත් මේ සෙට් එකම එකතු වෙලා දරුවෝ ටික එකතු වෙලා ලස්සන වැඩක් කරන්න ලෑස්ති වෙන්නේ ඉස්කෝලේ නම එළියට ගෙනියන්න. ඉස්කෝලේ විශේෂයෙන්ම අපි අනිත් ප්‍රධාන පෙළේ කරන පාසල් සමග තරඟ කරන්න පුළුවන් මට්ටමේ ඉතාම දියුණු මට්ටමකට අපි මේ වැඩසටහන කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඉතාම හොඳින් මේ කටයුතු කරනවා. මම හිතනවා අද රෑ වෙනකන් මම හිතන එළි වෙනකන් මේ වැඩේ කරන්න තියෙනවා. තාම අපේ වීඩියෝ එඩිටින් ටික අනිත් පැත්තේ වෙනවා. ඒතර වීඩියෝ වෝල් එක යන දේවල් ටික දැන් අනිත් පැත්තේ අපේ කට්ටිය කරමින් ඉන්නේ. බලමු අපි හෙට මොකද වෙන්නේ කියලා. ලස්සන වැඩක් අපිට කරන්න පුළුවන්. රෑ වැඩ කරපු අපේ හැමෝටම ඇති වෙන්න ගන්න දුන්නා ප්‍රින්සිපල් මැඩම් ඇතුළු මැනේජ්මන්ට් එකේ හැමෝම. ඉතින් ඒකට රෙස්පෙක්ට්. මෙතන අපේ චලකයි මොකද මාළු බෝක්කුවේ කොණ්ඩේ ඉන්නවා. එයා තමයි මාළු බෝක්කුවේ කොණ්ඩයා කියන්නේ. මේ ලොකු කතාවක් තියෙනවා ඒකට. මෙතන ඉන්නවා කවුද අපේ මාරසිංහ සහ බ්‍රදර්ස්. හයි. හෙලෝ මදර් ෆාදර්. හයි. එයා කන්සෝල් එකේ වැඩ. මෙතන ඉන්නවා අපේ බාල පරපුරේ ළමයි ටික. කො අපේ ටෙක්නිකල් හෙඩ් මල්ලිට මොනවද කියන්න තියෙන්නේ දැන් මේ වැඩේ ගැන? අපි මේ අවස්ථාවේදී බේස් පින් එක චෙක් කරනවා. මේ ගැලවිලා තියෙන වයර් මේ තින්තරෝයේ අත දාලා හොයන වයර් එක උගත්. තින්තරෝ අයියා මෙතන හොයනවා. කලුවරේ පේන්නේ. අයියෝ කොහොමද මෙයා බලන්නේ කොහොමද? මේ මෙතන ඉන්න කළු එකා පොඩ්ඩක් පණ්ඩිත වැඩි. මෙතන අපේ මනේෂ් බ්‍රදර් ඉන්නවා. මෙතන අපේ සෙනුර සහෝදරයා ඉන්නවා. මොකද්ද අපේ මොකද්ද? ටොප් බෝඩ් එක නියෝජනය කරමින් සහෝදරවරු දෙන්න ඉන්නවා. එකයි පහයි වෙලාව කොල්ල වැඩ. මෙන් අපේ වීඩියෝ වෝල් එක සෙට් වෙනවා. වීඩියෝ වෝල් එකේ අයියලා වැඩ. ගැම්මට එතනින් ගියාම පොඩ්ඩක් ඉන්න. එතනින් ගියාම මෙතන අපේ කොල්ල සෙට් එකේ ඉන්නවා. අර අතන ඉන්නේ අර NS එකෙන් වැටිච්ච කොල්ල අප්පගත්තු කොල්ලා. NS එක අප්පගත්තු කොල්ලා. ඔය් මොකමද වීඩියෝ ගන්න? බඩ වීඩියෝ ගන්න බෑ. අපිට විතර වීඩියෝ ගන්න පුළුවන් ලියුම් ගන්න බඩ. අනේ. එතන අපේ කොල්ල වැඩ. ඒක අන්තිමෙන් මොකද්ද එන්ටයිටල් එක හදනවා. මෙයා යාට කියලා දෙනවා. යා අලුත් ගෝලේ පුරුදු කරනවා. අර අතන ඉන්නේ NS එකේ අප්පගත්තු එක. කොනට වෙලා ඉන්නවා කැපිලා. මෙතන ඉන්නවා අර මිකි මවුස්ගේ වොච් එකේ අයිතිකාරයා. මෙයාගේ තමයි අර මිකි මවුස් ඉන්න වොච් එක. මේ විදියට තමයි ඉතින් වැඩේ සෙට් වෙන්නේ. අපි සුපිරි වැඩක් සෙට් කරලා තින්නේ ඕගොල්ලොන්ට. වැඩේ මොකද්ද කියලා අපි පස්සේ බලාගමු. මෙතන අර වීඩියෝ කරන්න එපා කියපු එක්කෙනා ඉන්නවා. එයා ලියුම් ගහනවලු.
The next day. වෙලා 5යි 6ට 10යි උදේ දින්දර පොඩි නින්දක් දාලා good morning නැගිට්ටා මේගොල්ලෝ පාන්දර නිදාගෙන දැන් තමයි නැගිටලා තියෙන්නේ good morning වර්ෂයේ පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සෑම අතින්ම විශිෂ්ටතම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාට හිමි CWW කන්නංගර ශ්‍රීමතානන් අනුස්මරණීය ත්‍යාගයේ හිමි කරගනු ලබන්නේ RWH සෙනුර රන්සිලු ambo 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 මගේ හිත ඉස්පිරිතාලේ අදවත වෙලා ඉස්තාලේ බිම දාලා මගේ යාලේ යවි ජුංගුරි බුංගිලියා මගේ හිත ඉස්පිරිතාලේ අදවත වෙලා ඉස්තාලේ බිම දාලා මගේ යාලේ යවි ජුංගුරු බුංගිලියා